කතරමුරුඟ මල් වලින් රස කෑමක් හදන්න හදන්නේ. අපි ඊයේ කතරමුරුඟ මල් වලින් තෙම්පරාදුකුත් හැදුවා. අද මම ඕගොල්ලන්ට කියලා දෙන්නේ පොල් ටිකක් දාලා මැල්ලුමක් විදියට අපි කොහොමද කතරමුරුඟ මල් හදාගන්නේ කියලා. මේ රෙසිපි එක මම හිතලා හදපු රෙසිපි එකක්. YouTube එකටත් අලුත්. බලන්න ඕගොල්ලන් ගෙදරත් මගේ මේ අලුත් රෙසිපි එක try කරලා. මගේ යාළුවෝ හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා. එන්නකො මම පෙන්නන්න මොනවද ඕනේ කියලා. මේකට ගොඩක් දේවල් ඕනේ නැහැ. අබ තියෙනවා. අබ තේ හැඳි භාගයයි. වියලි මිරිස් කරල් තියෙනවා. ඇටි ඉවත් කරගෙන කරල් 5ක් විතර මම පොඩි පොඩි කෑලි වලට කපාගෙන තියෙන්නේ. අමු මිරිස් කරල් 4ක් ලොකුට කපාගෙන තියෙනවා. සුදු ලුණු බික් දෙකක් පොඩියට කපාගෙන තියෙනවා. ලොකු ලුණු ගෙඩියක් පොඩ්ඩක් මම ලොකුවට තමයි කපාගත්තේ. මොකද කතරමුරුඟ මල් මැල වුණාට පස්සේ ඒක ටිකක් කටට හැපෙන්නේ නැහනේ. ඒක නිසා මම ලුණු ටිකක් ලොකුවට කපා ගත්තා. තව අපිට ගාගත්ත පොල් කෝප්පයකුත් ඕන කරනවා. මම මේ රෙසිපි එක හදන්නේ කතරමුරුඟ මල් වල පෙති තියෙනවානේ. කතරමුරුඟ මල් වල පෙති ටික විතරයි ගත්තේ. අපි පෙති ටික හොඳට සෝදලා අරගෙන පොඩි පොඩි කෑලි වලට කපාගෙන තමයි මෙතන තියෙන්නේ. කතරමුරුඟ මල් ඉව්වට පස්සේ පොඩ්ඩක් වෙනවනේ. ඒක නිසා ටිකක් වැඩියෙන් කතරමුරුඟ මල් ගන්න. අපේ රෙසිපි එක හදන්නේ මෙන්න මේ ටික විතරමයි ඕන කරන්නේ. ගොඩාක් අඩු ප්‍රමාණයකින් මේ රෙසිපි එක හදන්නේ හරිම රසයි. අපි බලමු කොහොමද මේ රෙසිපි එක හදන්නේ කියලා. මම මැටි භාජනයේ තමයි උයන්න ගන්නේ. පොල් තෙල් ටිකක් දාගන්නවා. මම මේ රෙසිපි එකේ විශේෂත්වය කියනම්කෝ. අපි සාමාන්‍ය මැල්ලුමක් හදනකොට ඒකට සුදු ලුණු, ඉඟුරු, කරපිංචා, අමු මිරිස් දාලා කොටනවා. මේ රෙසිපි එකට එහෙම දෙයක් අවශ්‍ය නැහැ. හරිම සරල විදියට පොල් ටිකක් දාලා, තෙල් ටිකක් දාලා, තෙම්පරාදුවක් දාලා හදන්න පුළුවන්. හරිම රසයි. ඇත්තට මේ රෙසිපි එක හරිම සිම්පල්. මුලින්ම අපි මිරිස් ටික දාලා, මිරිස් ටික හොඳට බැදුනට පස්සේ පොඩ්ඩක් පැත්තකට කරගන්නවා. මෙහෙම බදිනකොට මිරිස් වල පාට තෙල් වලට එකතු වෙනවා. මිරිස් ටික හොඳට කර වෙනකම් බැද ගන්න ඕනේ. ඊට පස්සේ අපි දාන සුදු ලුණු, අමු මිරිස් මේ ටික කර වෙන තියාගන්න. පොඩි වේලාවක් තිරේ තෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ ලොකුට කපාගත්ත ලුණු ගෙඩිය මේකත් ටික වේලාවක් තමයි අපි තෙම්පරාදු කරගන්නේ. කොට වේලාවක් තෙම්පරාදු කරගන්නේ නැහැ. ලුණු ටික තිරින් කැඳීගෙන එනකොටම මම කපාගත්ත කතරමුරුඟ මල් පිටි ටික දාගන්නවා. දැන් මේ ටික හොඳට කවලම් කරලා වාගේ රස පදමට ලුණු දාගන්න පුළුවන්. ඔන්න ඔච්චරමයි අපි සීසන් කරගන්න දාගන්නේ. ඊට පස්සේ විනාඩි 2ක් විතර පියණින් වහලා තියාගන්න ඕනේ. විනාඩි 2ක් විතර පියණින් වහගත්තට පස්සේ අපේ මල් පිටි ටික හොඳට මැලවිලා තියෙන්නේ. දැන් අපි තියෙන්නේ හොඳට මේක කවලම් කරන්න. කවලම් කරලා පොල් ටික එකතු කරගන්නවා. පොල් ටිකක් මම වැඩියෙන් එකතු කරගත්තා. ඊට පස්සේ තියෙන්නේ හොඳට මේක විනාඩියක් විතර පොල් ටික මැලවෙනකන් විතරක් උයා ගන්න විතරයි තියෙන්නේ. ඔන්න ඔච්චරයි තියෙන්නේ. ඕගොල්ලන්ට මම අබ එකතු කරගන්න කියන්නේ ඒක ඔයා කැමති නම් විතරක් එකතු කරගන්න පුළුවන්. ඔයාලට අබ එකතු කරගන්න අවශ්‍ය නම් පෑන් එකක් අරගෙන ඒකට තෙල් මේස් හැන්දක් දාගන්න. තෙල් ටික හොඳට රත් වුණාම අබ තේ හැඳි එකක් දාගන්නවා. ඊට පස්සේ අබ ටික මෙන්න මේ වගේ හැඳි යට පැත්තෙන් අපි මෙන්න මේ වගේ පොඩි කරගන්න ඕනේ. එතකොට අබ වල රස හොඳට එකතු වෙනවා අපේ මැල්ලුමට. ඊට පස්සේ අපි හදාගත්ත මැල්ලුම ටික ටික එකතු කරලා විනාඩියක් විතර මෙන්න මේ වගේ කවලම් කරගන්න තියෙන්නේ. එහෙනම් ඕගොල්ලෝ අද මේ හදපු මගේ අලුත් රෙසිපි එක try කරන්න. එහෙනම් දිගටම මාත් එක්ක ආදරෙන් රැඳී සිටින මගේ ආදරණීය යාළුවන්ට මම ආරාධනා කරනවා. එහෙනම් පරිස්සමෙන් ඉන්න. මගේ ඊළඟ රෙසිපි එක ඉක්මනටම එනවා. සුබ දවසක්. ආයුබෝ වේවා.